රයිට් ඉතින් ඔන්න නිදහසේ නිවාඩුවේ ගෙදර ඉන්න දවසේ රසම රස කෑමක් හදන්න ඔයගොල්ලෝ දන්නවා හොඳටම බලපං පේනවා මොනවද කියලා. මේ හදන්නේ පාන් වලින්. ප්‍රතිපාන් තමයි අපි ගත්තේ වැඩේට. පාන් ගෙනලා ජෑම් දාලා කනට ඩිය රහයි. try කරලා බලන්න මට ingredients කියන්න විදිහක් නැහැ. මොකද මේ වීඩියෝ එක රෙකෝඩ් කරන්න ගන්නකොට මම කඩේ ගිහලා එනකොට භාගයක් ගිහිල්ලා. ඒ හින්දා සාමාන්‍යයෙන් අල සැමන් ඒ දේවල් වල දන්නවා. මික්සර් එක හදාගන්න විදිහ. ඊට පස්සේ මේ විදිහට පාන් තලලා පාන් පෙති දෙකක් එක ළඟ තියලා තලලා රවුමට හරි හතරැස්සට හරි කපාගෙන ඔය විදිහට පුරව ගන්න මෙතට. පුරව ගත්තාම මේ අර ඒ මික්සර්නේ පුරව ගන්න. පුරවලා අහලා තියන්න. ඊට පස්සේ තව ඉස්සරහට මම පැහැදිලි කරන්න. මෙන්න මේ තියෙන පාන්. මෙන්න ඔන්න පාන් කපපුවාම ඉතුරු වෙන විදිහ. ඉතින් උතර පාන් ඔය විදිහට ඉතුරු වෙනවා. ඔය ටික ඕනනම් ඉතින් කන්නත් පුළුවන් නැත්නම් අයින් කරලා දාන්නත් පුළුවන්. ඉතින් මේ නිකන් පාන් කනට වැඩිය හරි රසම රසයි. ඉතින් හරිම ක්‍රිස්පි කෑමක්. මේ ඔන්න ඉතින් අපි ඊට අමතරව ඔතන තියෙනවා මේ මාළු මිරිස්. මාළු මිරිස් වලටත් අර විදිහම ෆිල් එකක් දාගත්තා. ඒගොල්ලෝ දන්නවා මෙහි කුවෙට් එකකින් අය නම් දන්නවා ඉන්දියන් මතාම් වල තියෙනවා. ඔන්න බිත්තර. ඉතින් බිත්තර ගෙඩිය 4ක් ඔය විදිහට කඩලා හොඳට ගහ ගන්න ඕනේ එකත් මේ බිස්කට් කුඩු එක කලවම් කරන්න. ඉතින් ඔන්න බිත්තර ටික පිළිවෙලට වැඩේ ලස්සනට වෙනවා. ඉතින් පළවෙනියටම කියන්න ඕනේ මේ වාජන අතපය අපි හොඳට හොදලා ඉන්නේ. අපි දෙන්නට කණ්ඩ තම හදාගන්න. ඒ හින්දා කවුරුත් හිතන්න එපා මේක හරි අපිරිසුදුයි. ඒ වගේ කමෙන්ට් දාන්න එපා. අපි දෙන්න ෂුවර් එකටම කණ්ඩ බලාගෙන තමයි වැඩේ කරේ. ඒ හින්දා ඒ කියන්නේ එච්චර ලොකෝට හිතන්න එපා ඔයගොල්ලෝ. රයිට් ඉතින් ඔන්න ඔහම යනකොට පිටරේ හොඳටම ගහ ගන්න ඕනේ. පිටරේ හොඳටම ගහගෙන ඔන්න බිස්කට් කුඩු ටිකක් දාගත්තා. පෝස් නම්බෙකුත් ඉන්නවා. හෙලෝ. ඔයාලට මොනවද ඕනේ? කිටි. හරි. අපේ ගෙදර පූසයි ඉතින් මීයෝ ඉන්න හින්දා මෙන්න මේ විදිහට ඉස්සල්ලාම අපි වැඩේට වර්තේ මාළු මිරිස් පිටර වලට තාලා දෙපාරක් කරගන්න ඕනේ වැඩේ. ওই විදිහටම දෙපාරක් කරගන්න. මොනවද තියෙන්නේ? කරවිල නෑ. ඒ වගේ විතර වීඩියෝ එක පැත්තට යන් අපි. ඔන්නවම තමයි යන්නේ. ඉතින් මට කැමරාව අල්ලන් ඉන්න හින්දා මට වම් අතින් වැඩේ කරන්න කියලා අය බෑ කියලා. ඔන්නවම දෙපාරට ජෙෆ්ම තමයි වැඩේ කරන්නේ. ඉතින් මම පොඩ්ඩක් ඉන්නේ සයිට් සපෝට් එකක් දුන්නා. වැඩේ යනවා ලස්සනට. මේ විදිහට මේ මාරුවට දෙකම ෆිල් එකක් දාගන්නවා. මේ හොඳට ගරකමට තියෙන එක තික් එකට තියෙන්න ඕනි. පාන් ටික මේ දාලා ඉවරයි වෙන්න. ඉතින් මට මතක විදිහට මේ වෙනකොට පාන් ටික දාලා ඉවරද කියලා මතකත් නැහැ. බලන්නිමු අපි පොඩ්ඩක් මොකද වෙන්නේ කියලා. නෑ පාන් ටිකක් තියෙනවනේ. රයිට් අන්න පාන් මෙන්න පාමුත් තියෙනවා. ඉතින් හොඳට වහගන්න. ඕක ක්‍රිස්පි ගතියට හරි රසට එනවා. එහෙනම් හොඳට වහගන්න. තෙල් ටිකක් නම් වැඩිපුර ඕනි මේ වැඩේට. මේ එහෙම මේ උඩින් පල්ලෙන් බෑ. හොඳට ගැඹුරු තෙලේ බදින්න ඕනේ. ඒ හින්දා තෙල් ටිකක් නම් ඉතින් දාගන්න වෙනවා. අන්නම යන්න දීලා අපි බලන්නිමු මොකක්ද වෙන්නේ කියලා. ඔන්න කැරටි ටික ඔක්කොම ඒ විදිහට මේව කරගන්නවා. අර වහපු එක ගැලවෙනවා නම් පොඩ්ඩක් බලන්න. ඔන්න ඉතින් ඊට පස්සේ මේ ලස්සනට තියෙන්නේ ඔන්න ওই විදිහට තමයි. හදලා ඉවර නම් ඔය තියෙන්නේ. ආව් හරිම හැඩයට තියෙනවා. ඉතින් ඔන්න වැඩේ පටන් ගත්තා. ඉතින් අපි ඉස්සෙල්ලාම බෙදලා ගන්නවා. හොඳට මතක තියාගන්න තෙල් ටිකක් වැඩිපුර තියෙන්න ඕන. ඔන්න විදිහට රන්ඩන් පාටට බෙදලා එනවා. ඉතින් 1 2 3 4ක්ම දා ගන්නවා. උතරිට තියෙන ඉඳ අපේ තාච්චි ඔන්න බෙද ගන්නවා. දැන් ඉක්මනට පාට වෙනවා. ඉක්මනට බෙදිලා එනවා. හරිම රසයි මේක. සෝස් ටිකක් තියෙන්න ඕන කන්න. ඉතින් මම පෙන්නන්නම් ඔයගොල්ලන්ට අන්තිමට මොකද වෙන්නේ කියලා. ඇත්තටම මේ බදින වෙලාවේ මටත් කටට කියලා ඉන්නවා. මේ කැමරාව අල්ලගෙන හිටියට. අන්නම තමයි වැඩේ වෙන්නේ. හරිම ලස්සනයි. ඉතින් කට්ටට් එකක් කනට වැඩිය නම් රසයි. ඉතින් එච්චර නෑ ඊට වැඩි පොඩි වියදමක් යනවා. ඉතින් පාන් ප්‍රතිපාන් තියෙන්න ඕන අනිවාර්යෙන්ම. ප්‍රතිපාන් තමයි වැඩේට මූලිකව අපි දෝදාගත්තේ. හරිම ලස්සනයි වැඩේ. ඉතින් මට දැන් නම් එකක් කන්නම හිතෙනවා. ඉතින් දැන් මේ වීඩියෝ එකකින් දැන් මොකුත් කරන්න දෙයක්වත් නැහැ. කවන්නේ. නිවාඩු දවසට රමදාන් කාලේ හදාගන්න ගෙදරදී හදාගන්න පුළුවන් මේ පෙනෑවිලා තියෙන ගණන් ගන්න එපා ළමයි. පාන් දාපින්ද 20 තියෙනවනේ. ඒ හින්දා මේ පොල් තෙල් වල අර පෙන ගතියක් වගේ ඇවිල්ලා තියෙනවා. දැන් පේන්නෙත් නැහැ මොනවද තියෙන කියලා. මේ තියෙන්නේ මාළු මිරිස්. අර පුරුගත මාළු මිරිස් ටික. තව කෑම වර්ග දෙකක් හදුවා අපි ගෙදර. එතකොට අපි මොනවද තල කැරටි හැදුවා. ඔන්න වැඩි ඔන්නම තමයි ලස්සනට පේනව නේද. අපි ඉතින් ඒක මම දැම්මේ මේ අර
ලස්සනට වැඩේ කරන්න ඕනේ හින්දා ඔන්න ඔය විදිහට තමයි ඇතුළේ තියෙන්නේ. දුම දානවා සුවඳයි. ඉතින් මේක මාර සුවඳක් තියෙන වැඩේ ඉවරනට පස්සේ ඔන්නම ඔක හැල්ල මම ඔය වෙලාවේ කෑවා. ඉතින් බොර කියන්න ඕනේ නැහැ. අන්න එක කෑල්ලයි තියෙන්නේ. ඔන්න මාළු මිරිස් එකක් තියෙනවා. සෝස් ටිකක් දාලා ගත්තාම හරිම රහයි. ඉතින් thank you සෙට් එකට මාදරේ.